ඔයෝ බොයිස් ඇන්ග සිතින් ඔයාලව සාදරයෙන් පිළිගන්නවා විචා ගේමින් ටික්ටොක් channel එකට. ඉතින් guys අද වීඩියෝ එකකින් ගෙනාවේ මගේ VIT එකේ වගේම TikTok එකේ logo එක වෙනස් කරන්න හිතුවා. මොකද logo ඒක කිසි ගැම්මක් නැහැ. ඉතින් logo එක වෙනස් කරන වීඩියෝ එක තමයි ගෙනාවේ. ඉතින් වීඩියෝ එක අවසාන වෙනකම් බලන්න කියලා ඉල්ලනවා. මොකද ඔයාලට මේක බලලා logo එකක් ඔයාලටම කියලා හදාගන්න පුළුවන් හින්දා. ඉතින් අපි වැඩි කතා නැතුව යන් අද වීඩියෝ එකට. ඉතින් guys ඔයාලා මුලින්ම යන්න ඔයාලා Google app එකට. ඉතින් Google app එකට ගියාම ඔයාලට මෙතන search bar එක ලොකුවට බලා ගන්න පුළුවන්. ඉතින් ඒකට ගිහිල්ලා ඔයාලා search කරගන්න play seat කියලා. මේ දැන් මට උඩින් ආවේ එක. ඉතින් ඔයගොල්ලෝ හරියටම play seat කියලා search කරගන්න. ඊට පස්සේ මේ උඩින්ම ඇති ඔයාලට website එකක්. ඔයාලා මේ website එක උඩ click කරන්න. ඉතින් ඔයාලව මේ වගේ පොඩ්ඩක් load වෙලා මේ website එකට යයි. ඉතින් ඕගොල්ලන්ට කිසිම බය වෙන්න දෙයක් නැහැ. මේ වෙබ්සයිට් එක හොඳ වෙබ්සයිට් එකක්. ඉතින් දැන් මේ විදිහට ඔයාලා ලෝගෝ ගොඩක් බලා ගන්න පුළුවන්. දැන් ඔයාලට ඕනි ලෝගෝ එක කමෙන්ට් කරන්න. ඔයාලට ඕනි ආර්ට්ස් ගැන නම් ආර්ට්ස් ලෝගෝ කියලා එහෙමට සර්ච් කරලා ගන්න පුළුවන්. ඉතින් මට ඕනි ගේමින් ලෝගෝ. ඒකින්ද මම ගේමින් ලෝගෝ කියලා මෙතන මේ විදිහට සර්ච් කරගන්නවා. ඉතින් මට ඕන එක තිබ්බේ ගේමින් ලෝගෝ එක. ඉතින් ඔයාලට ඕන නම් ගේමින් ලෝගෝ Free Fire ගේමින් ලෝගෝ PUBG වගේ සර්ච් කරගන්න පුළුවන්. ඉතින් දැන් මම ගේමින් ලෝගෝ කියලා සර්ච් කරගෙන යනවා. ඉතින් දැන් ඔයාලට මේ වගේ මේ ගොඩක් ලෝගෝ ටිකක් එයි. ලෝගෝ ටිකක් ලෝඩ් වෙයි. ඉතින් මේ වගේ ගොඩක් જાති තියෙනවා. දැන් මට ඕනි වෙලා තියෙන්නේ මෙන්න මේක. මෙන්න මේක. මේ හතරවෙනියට තියෙන මේ කොළපාට ලෝගෝ එක. මේක. ඉතින් ඔයාලට මේ විදිය ලෝගෝ එක උඩ ක්ලික් කරාම ඔයාලට මේ වගේ එඩිට් කියන එකක් එනවා. ඉතින් ඔයාලා මේ එඩිට් එක උඩ ටච් කරන්න. ඔයාලා මේ එඩිට් කියන එකට ටච් කරාම මේ ඔයාලට පොඩ්ඩක් විතර මේක ලෝඩ් වෙයි. ඒක ලෝඩ් වෙන්න දෙන්න. එතකම් පොඩි දෙයක් මතක් කරනවා. මගේ channel එක follow කරලා නැත්නම් follow කරන්න. YouTube එකේ chat එක මාව subscribe කරලා තියාගන්න. ඒ වගේම තමයි ඉතින් මේ වීඩියෝ හොඳ නම් මේ වීඩියෝ like එකකුත් දාන්න. ඉතින් දැන් අපේ ෆොටෝ එක ලෝඩ් වෙලා තියෙන්නේ. දැන් මෙතන තියෙන්නේ various කියලානේ. ඉතින් අපි ඒකේ අපිට ඕන නම දාගමු. මෙතන මේ ඉන්න මම ඔයාලට පෙන්නන්නම්. මේ පහලින් various කියලා ඔයාලට මේ විදිහට test කියන එකේ පෙන්න. එතකොට ඔයා ඒකට ගිහිල්ලා ඔයාලට ඕන නම දාගන්න. දැන් තියෙන නම ගැපුවා මට ඕනේ TVD විචා. ඒ වගේ ඔයාලගේ නමත් ඔයාලට දාගන්න. ඊට පස්සේ මේ done කියන එක දෙන්න. දැන් මේ විදිහට පොඩ්ඩක් ලෝඩ් වෙයි 아무ත විදිහකට. ලෝඩ් වෙලා එන්න ටික වෙලාවක් යනවා. හරි දැන් ඒක DVD විචා කියලා පේනවා. මේ ඇවිල්ලා තියෙනවා ඔයාලට පේනවා ඇති. ඉතින් දැන් ඕකේ පහළට ගියාම ඔයාලට තියෙන කොම්බැට් කියලා. අර ලෝගෝ එකේ පහළින් තියෙන කොම්බැට් කියලා. ඒක ඔයාලට ඕන නම දාගන්න පුළුවන්. මම ඉතින් ඒකේ දාන්නේ මේ TikTok කියලා දාගන්නකො මම එකේ TikTok කියලා දාගන්න. හරි මේ විදිහට TikTok කියලා දාලා මම ආයෙත් මේ කරනවා. පොඩි වෙලාවක් මෙහෙම ලෝඩ් වෙනවා. ඒකට ගන්න දෙයක් නැහැ. හරි. මේක ලෝඩ් වෙනවා. දැන් මේක ලෝඩ් වුණානේ. දැන් ඔයාලා යන්න මේ දෙවෙනියට තියෙන කලර් කියන එක ටෙස්ට් එකට එහා පැත්තේ. ඉතින් ඔයාලට මේකෙන් පුළුවන් ඕනි කලර් එකක් දාගන්න. දැන් මට මේකේ ඕනි වෙන්නේ මේ රෙසන්ට් මේ වගේ ගොඩක් જાති තියෙනවා. මට දැන් මේකේ ඕනි වෙන්නේ මේ දැන් මේකට ගැලපෙන කලර් එක මම පොඩ්ඩක් බලන්න. දැන් මේකනේ මම හද ලෝගෝ එකේ ඒකින්ද පොඩ්ඩක් ක්වොලිටි එකට තියෙන්න ඕනේ. හරි මේකට දම් පාට දාගමු. ලස්සනයි මේ දම් පාට. මේකේ නම් වැඩි දෙයක් කරන්නේ නැහැ. මේ දම් පාට තමයි මට හරියන්නේ. දැන් අපි මේ ඊළඟ එකට යමු. පටකාල කිව්ව කලර් එකට ඊළඟ එකට. ඉතින් ඔයාලට ගියාම මේක එඩිට් කියලා එකක් තියෙන්නේ. ඒ එඩිට් කියන එකට ගියාම ඔයාලට මේක ලස්සන විදිහට දාගන්න පුළුවන්. يعني ඔය ෆොටෝ එක අමුතු විදිහට දාගන්න පුළුවන් මේ. දැන් උදාහරණයකට කිව්වොත් මේක. ඔන්න බලන්න. ඉතින් මේ විදිහට ඔයාලට ෆොටෝ එක පොඩ්ඩක් ලෝඩ් වෙයි. පටකාලේ යනවා. වැස්ස වෙලා වීඩියෝ එක ගන්න. ඒකින්ද සද්ද වෙනවා නම් ගණන් ගන්න එපා. ඉතින් මේ විදිහට මගේ ෆොටෝ එක ලෝඩ් වුණා. ඉතින් මට ඒක නෙමෙයි ඕනේ දැන් මුලින් තිබ්බ එකනේ. ඒකින්ද ආයි මම මුලින් තිබ්බ එකට දාගන්නවා. ඔයාලට ඒ වගේ ඔයාලට ලස්සන එකක් තියෙනවා නම් දාගන්න පුළුවන්. හරිද? එහෙම ලස්සන එකක් තියෙනවා නම් දාගන්න. ඉතින් ඔයාලට ඊට පස්සේ පෙන්නනවා මේ වගේ එකක්.
ඒකෙන් එන්නේ ඔයාලට වටේට දාලා තියෙන එක. දැන් මගේ තියෙන නිකන් අර අකුණු වගේ එකක්. ඉතින් ඔයාලට ඒකත් මේ හදාගන්න පුළුවන් ලස්සනට. ඉන්න මේක ලෝඩ් වෙනකම්. මේ ලෝඩ් වෙන එක තමයි බලාගන්න බැරි. දැක්කනේ ගයිස් අර වටේට දැන් තීන්ත විසි වෙලා වගේ. ඒ වගේ හදාගන්න පුළුවන්. දැන් මට ඕනේ මේ අකුණු වගේ තිබ්බ එකම. ඉතින් මම ඒක මෙහෙම දාගන්නවා. හරි ඒක දැන් ආවනේ. දැන් මේ බෑග්ග්‍රවුන්ඩ් කලර් කියලා එකක් පෙන්නයි. ඒකට ඔයාලා ටච් කරන්න. දැන් ඔයාලට ඕනේ බෑග්ග්‍රවුන්ඩ් කලර් එක දාගන්න. අපි බ්ලූ දාලා බලමු. බ්ලූ එක මෙහෙම කළු එකනේ දැන් තිබ්බ එක තමයි ගයිස්. කළු එක දාලා තේරුම් නැහැ ඒකින්ද. ඔයාලා ලස්සනයි නම් එහෙම්මම දාගන්න පුළුවන්. පොඩ්ඩක් මේක හරියන්නේ නැහැ. දැන් මේ නිල් හරියන්නේ ගයිස්. නිල් දාලා බලමු. තද නිල් පාට. මේක ලෝඩ් වෙන්න හැන වෙලාවක් යනවා ගයිස්. හරි මේක හොඳයි වගේ. මේක හොඳයි. දැන් හරි. දැන් අපේ මූලික වැඩ ටික ඉතින් ඉවරයි. දැන් ඉතින් නමක් දාලා ඒ ටික හරිනේ. ඔයාලට පෙනේ මේ දැන් මේක මේ අපිට මේ ඩවුන්ලෝඩ් කියන අර උඩ තියෙන නිකන් අර ඊතලේ ඉන්න ඩවුන්ලෝඩ් කියන්න බෑ. ඔයාලට මේකට මේ සල්ලි ගෙවලා තමයි ගන්න තියෙන්නේ. ඒ කියන්නේ ඔයාලට මේකට සල්ලි ගෙවලා ගන්න තියෙන්නේ. ඒකින්ද ඔයාලා ෆෝන් එකේ තියෙන ස්ක්‍රීන්ෂොට්. ඉතින් ඔයාලා මේකේ ස්ක්‍රීන්ෂොට් එකක් මෙහෙම ගහගන්න. දැන් මං ස්ක්‍රීන්ෂොට් එක ගහගත්තා. ඉතින් දැන් ඔයාලා යන්න ඔයාලේ ගැලරියට. ගයිස් ඉතින් මං ආවමයි ගැලරියට. ඉතින් ඔයාලට මේ විදියට මං හදාගත්ත ෆොටෝ එක පේනවා. මේ ඊට එහා පැත්තේ වැඩක් නැති ෆොටෝ එකක් පේනවා. ඒක අදාන්න නෑ. මේ අනිත් ෆොටෝත් අදාන්න නෑ. ඉතින් මේ වගේ ෆොටෝ එක තියෙනවා. ඉතින් ඔයාලා මේ ෆොටෝ එක පොඩ්ඩක් හොයලා බලන්න ගැලරියේ පින් කරපු වගේ එහෙම. එතකොට ඔයාලට හොයාගන්න පුළුවන්. දැන් ඔයාලට මේකේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා. දැන් මේක ගානට අපි ක්‍රොප් කරලා හදාගන්නවා. ඉතින් මේ මෝඩ් with preset කියන එක තියෙනවනේ. ඒක දැන් ප්‍රශ්නයක් වෙනවනේ ඉස්සරහට. ඉතින් ෆොටෝ එක පේන්න තියෙද්දි දැන් මේකේ පෙන්නනවා අපි ක්‍රොප් කරන්න මේ ෆොටෝ එකේ වාටිය ගන්නට. එතකොට ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඒක ඔයාලට ප්‍රශ්නයක් නෑ. ඒක මේ අපිට TikTok වල ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. YT එක නම් කොහොමද දන්නේ නැහැ. ඉතින් අපි දැන් මෙන්න මේ විදියට කියලා ක්ලික් කරාම මේ විදියට ඔයාලා ෆොටෝ එක උඩින් පැන්සලක් තියෙනවා. ඒක ඔබන්න. ඒක උඩ ටච් එකක් දාගත්තොත් මේ එඩිට් කියලා තුනක් පෙන්නනවා. දැන් මං ගාව තියෙන්නේ මෙන්න මේ ඇප් එක. ඉතින් ඔයාලා ගාව මේ ඇප් එක ඇති. මේකේ නම තමයි පූලිෂ්. පූලිෂ් හරි පොලිෂ් හරි. ඉතින් මේ විදියට දැන් ෆොටෝ එක මෙතන ලෝඩ් වෙයි. ඔයාලා ෆොටෝ එක මෙහෙම ලෝඩ් වෙනවනේ. දැන් මේ ක්‍රොප් කියලා මුලින්ම එකක් ඔයාලට පෙන්නනවා. ඉතින් ඒකෙන් ඔයාලා ෆොටෝ එක ගානට ක්‍රොප් කරලා හදාගන්න පුළුවන්. ඉතින් මට මෙන්න මේම ලස්සනට ක්‍රොප් කරගන්න ඕනේ. මම පටගාලා මේ ලස්සනට ක්‍රොප් කරා. මේකෙන් ක්‍රොප් කරද්දී ඔයාලට තියෙන වාසියක් තමයි මේ දැන් සමහර අය වගේ අපි zoom කරලා ක්‍රොප් කරලා හදද්දී ඒ ෆොටෝ එක ඔයාලට මේ ඔය ෆොටෝ එක ඔයාලට නිකන් අර බොඳ වෙනවා වගේ zoom කරද්දී. ඕනෙකට වඩා zoom කරොත් ඔයාලට මේ ෆොටෝ එක බොඳ වෙන්න ඉඩ වැඩි. හරිද guys? බොඳ වෙන්න ඉඩ වැඩි. දැන් මේ වගේ ඇඩ් එකක් යයි ඒක මම කැන්සල් කරලා දාන්න. නෙක්ස්ට් මෝල් ඇඩ් එක යන්නේ. හරි දැන් ඒක අපේ ගැලරියට සේව් වෙලා ඇති. හරි guys ඉතින් මෙන්න මේ විදියට අපේ ගැලරි එකට සේව් වෙලා තියෙනවා. ඉතින් මේකත් ඔයාලා ගොඩක් හොයලා තමයි හොයාගන්න වෙන්නේ ඉතින්. දැන් ගැලරියට මේක සේව් වෙලානේ තියෙන්නේ. දැන් අපිට තියෙන්නේ මේක ගැම්මලා TikTok එකට දාගන්න. ඒකින්ද මම දැන් TikTok එකට ගිහලා ඔයාලව හම්බ වෙන්න. හරි guys ඉතින් ඔන්න මම TikTok එකට ආවා මගේ. දැක්කනේ දැන් තියෙන අර ෆොටෝ එක ටිකක් අර ගැම්මක් නෑනේ. දැන් අර දාන්න තියෙන එක ටිකක් ගැම්මක් ඉතින්. ඔයාලා කමෙන්ට් එකක් දාගෙන යන්න දාන එකද හොඳ දැන් තියෙන එකද හොඳ කියලා. ඉතින් මේ විදිහට මම පේජ් එකක් බලාගන්න පුළුවන්. ඉතින් ෆලෝවර්ස්ලා 300 ගියා. ඇත්තටම සතුටුයි. ඉතින් ඔයාලෙන් ඉල්ලනවා අනිවාර්යෙන් ඉතින් ෆලෝවර්ස්ලා 400 යන සපෝට් එකක් දෙන්න කියලා. හරිද? ඉතින් දැන් ඔයාලට මේ වගේ එඩිට් කියන එකක් තියෙනවා. ඒකට ගිහිල්ලා ඔයාලට මේකෙන් ඔයාලට දැන් ගහලා ෆොටෝ එකක් දානවනේ එහෙමයි. නැත්තම් ඔයාලට select from gallery කියලා දෙවෙනියට එකක් තියෙනවා. ඒකෙන් ගන්න. දැන් ඒකනේ අපේ ෆොටෝ එක තියෙන්නේ. ඒකට යන්න. මෙන්න තියෙනවා අපේ ෆොටෝ එක උඩින්ම. දැන් අපි මේ ෆොටෝ එක සිලෙක්ට් කරගමු.
දැන් ඔයාලා ලොකුවටම පේනවා ඇති මේ දැන් ෆොටෝ එක ගන්න තියෙනවා ලොකුවටම පේනවා මේ mod with pixelate කියන එක තියෙනවා mod pixelate කියන එක න හරියට ඒක තියෙනවනේ ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ guys ඔයාලගෙන් මේ plus icon එක තියෙනවා නම් මං ඉන්නකෝ ඔයාලට පෙන්නන්න ඉතින් මේ ලෝගෝ එක ලස්සනයි නම් කමෙන්ට් එකක් දාන්න යන්න කලින් එක ලස්සන දැන් එක ලස්සන කියලා ඉතින් මේක වීඩියෝ එක බලලා ඔයාලට මේ වගේ ලස්සන ලෝගෝ එකක් හදාගන්න පුළුවන් ඉතින් මේ වීඩියෝ එක වැදගත් වුණා නම් ඔයාලගේ අදහස් පාලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් මේක තාම අප්ලෝඩ් වෙන්නේ අලි සේව් ඔන්න සේව් වුණා guys. දැන් ඔයාලට ප්‍රොෆයිල් එක දාමම නම් ඒක පේනවා ප්ලස් අයිකන් එක. ප්‍රොෆයිල් එකේ නෑනේ. ඒ සාමාන්‍යයෙන් සමහර කට්ටියට මෙතන පෙන්නන්නේ මේ ප්ලස් අයිකන් එක. ඒක පෙන්වන්න නම් ඔයාලට මේක ප්‍රශ්නයක් නෑ. ලස්සනට බලා ගන්න පුළුවන්. ඉතින් දැන් මම මේක මේ විදියට හදාගෙන තියෙනවා. ඉතින් මේක YT එකකට දාගන්න ඕනේ. හෙලෝ ගයිස් ඉතින් මම දැන් YT එකකටත් ඇවිල්ලා තිනවා මේ විදිහට මම account එක බලා ගන්න පුළුවන් subscribersලා 26යි ඉන්නේ අලුතෙන් හදපු හින්දා ඉතින් මේ TikTok එකේ chat එකේ ඉතින් YT එකකට ගිහලා මාව follow කරන්න කියලා මතක් වෙනවා එහෙනම් අපි දැන් අපේ මේ logo එක දාගමු පට ගාගෙන එකට ලස්සන logo එකක් ඉතින් ඔයාලට මේක හොඳයි නම් comment එකක් දාන්න යන්න පුළුවන් ඉතින් මේ වීඩියෝ එක බලලා ඔය අපි ලොග් එකක් හදාගත්තා නම් ඉතින් ඒ ලොග් එකත් මට ෆොටෝ එක දාගෙන යන්න කමෙන්ට් සෙක්ෂන් එකේ ඉතින් දැන් මම ලොග් එක දාගත්තා ලෝඩ් වෙනවා හරි guys මෙතෙන්ට පෙන්නන්නේ නැහැ ඒක ලෝඩ් වෙන්න ටික වෙලාවක් යනවා ඉතින් ඔයාලට මේ account එකට ගියාම මේ විදියට ලොග් එක බලා ගන්න පුළුවන් හරි දැන් මෙතන ලෝගෝ එක සේව් වෙලා තියෙනවා ඉතින් මේ ලෝගෝ එක හොඳයි නම් කමෙන්ට් එකක් දාන්න යන්න මේ ලෝගෝ එකේ අඩුපාඩු තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න යන්න ඒවා හදලා මම ඕනනම් ආයෙ ලෝගෝ එක වෙනස් කරන්න එහෙනම් guys අද වීඩියෝ එක ඉවරයි එහෙනම් guys තවත් වීඩියෝ එකකින් හම්බ වෙනකම් මම යනවා බයි